මැදින්පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධයන්ට ගොඩක් විශේෂ වගේම වැදගත්කම් රැසක් පිරුණු පොහොය දිනයක්. අප ලෞතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු පළමු වරට මහා සංඝයා වහන්සේලා 20000ක් සමග වේළුවනාරාමයේ සිට කිඹුල්වත්පුරයට වැඩම කිරීම සිදුවන්නේ මැදින්පුර පසළොස්වක පොහොය දිනයේදී. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විසින් උන්වහන්සේගේ නෑදෑයන්ගේ මාන දුරු කිරීම සඳහා යමා මහ පෙරහැර පෑම, රජකම්, වස්තුව, රාජධානිය, උරුමය, බලය, ධනය මේ සියලු දේ උතුම් වූ අරමුණක් වෙනුවෙන් දන් දිය හැකි බව ශාක්‍ය වංශික නෑදෑයන්ට පෙන්වා දීමට වෙස්සන්තර ජාතකයේ දේශනා කිරීමද සිදුවන්නේ මැදින්පුර පසළොස්වක පොහොය දිනයේදී. සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේට නැතිනම් තම පුතුට දෙවන වර වැඳීම සිදු වී ඇත්තේද මෙම පොහොය දිනයේදී. පෙර ආත්මභාවයෙන්හි තමාට බුද්ධත්වය ලැබීමට උදව් කරපු යශෝදරා දේවියගේ ගුණයන් සිහිපත් කර යශෝදරා දේවියට සඳ කිඳුරු ජාතකයේද මෙම පොහොය දිනයේදී දේශනා කර තිබෙනවා. නන්ද කුමරුන් හා රාහුල කුමරුන් පැවිදි කිරීම, ශාක්‍ය සහ කෝලිය දෙපිරිස නියෝජනය කරමින් තව බොහෝ පිරිසක් බුදු සසුනේ පැවිදි කිරීම මැදින්පුර පසළොස්වක පොහොය දිනයේදී සිදු වී තිබේ. කුඩා දරුවන් කිසි දිනකදී දෙමාපිය අවසරයකින් තොරව බුද්ධ ශාසනය තුළ පැවිදි කර නොගන්නා ලෙස අනුශාසනා කරන ලද්දේ මෙම පොහොය දිනයේදී බව පුරාවෘත්තවල සඳහන් වෙනවා. ඉතින් මෙවැනි උතුම් පසළොස්වක පොහොය දිනකදී අපි බෞද්ධයන් වශයෙන් අටසිල් දසසිල් සමාදන් වීම, දානමය කටයුතු වල යෙදීම, අන්‍යයන්ට උපකාර කිරීම, පවුලේ සැවොම එකතුව පන්සල් යෑම වැනි බොහෝ පුණ්‍ය කර්මයන් සිදු කරගන්නවා. මනුෂ්‍ය ජීවිතයක් ලැබූ අප අප්‍රමාදීව ධර්මයම දියුණු කර ධර්මය අවබෝධ කරගන්නා කෙනෙක් බවට පත්වෙනවා කියා අධිෂ්ඨාන කරමු.